guys අපි එහෙනම් part 2 එක මේ අර part 1 එක part 1 එක කලින් මම බංකරයක් දිනටම සමතලා කරා අද අපි දැන් part 2 එක start කරේ කලින් දීපු offer එකමයි තාම ආවට තියෙන්නේ කලින් දීපු giveaway එකම තාම තියෙනවා ඔයාලා මාව subscribe කරලා subscribe count එක 100 ගහපු ගාම මගේ වීඩියෝ බලලා හැමතිස්සෙම like කරලා comment කරලා තියෙන හැමෝටම අනිවාර්යෙන් Just Cause 3 game එකේ Steam එකට යාගේ ඔරිජිනල් බයි කරලා දෙනවා. අපි දැන් මිෂන් එකක් ඇඩ් වුණා. පලාගියා කියලා කොහොමද පැල්ගියෝරියා ඉතාලිය මොකක් හරියක් තියෙන්නේ. අන්න එකක් මෙන්න මේ අඩුම දීලා තියෙන ටාගට් එකක් පැත්තෙන් ඒවා කඩන්න කියලා තියෙන්නේ. අර බිල්ලි මන්නා ෂොට් එක දැන් හම්බ වෙනවා. මොකද පොලිසිය කරදර ගෑ නැත්තම් මචං එන්න හොඳ නෑ වාර ගොන්න දෙඩි කියලා අපිට තව මොනවද දැනන්නේ දාගෙන මේ බංකර් එකක් තියෙන එක. මෙන්න තව එකක් තියෙනවා. කරි දිනක් වල කියන්නේ. අපි සෙනක ගහලා දාමු මේ ටික. යා කාල් පුළුවන් තරම් බලමු. අන්න තව එකක් අතනක් තියෙනවා. ටක් ගන්න මේක ගන්න කට්ටිය මගේ channel එක subscribe කරලා follow කරලා තියාගන්න මේ ඊළඟට subscribe count එක 100 ගුණේ ගමන් අනිවාර්යෙන් මගේ වීඩියෝ බලලා like කරලා comment කරලා තියෙන හැමෝටම දෙනවා Just Cause 3 game එක ඔරිජිනල් එක Steam එකට buy කරලා තව ඉස්සරහට ලොකු giveaway ගේන්න බලාපොරොත්තු වෙනවා. හරිද? කට්ටියම subscribe කරලා like කරලා comment කරලා තියාගන්න. අපි දැන් මම මේ ටක් ගාලා දානවා ආතල් එකක් ගමු. ඒකත් හරි. මොකද මේ වෙඩි තියාගන්නකොට ටාගට් ටික කම්ප්ලීට් කරගන්න නම් උන්ට ගහලා දාන්න පුළුවන් වඩා ගන්න. අද මේ මිෂන් එකක් නෙමෙයි මේක අර. මම ඉන්නේ අමතර සයිඩ් මිෂන් වගේ එකක්. මට බ්ලොක් එකක් හම්බුණා. මම දැක්ක සාමාන්‍ය GTA වල GTA type එකට තියෙන සාමාන්‍ය ඒ quality එකට වඩා හිතන වෙලාවකට එච්චරට quality කියලා හිතෙනවා. එච්චරට මගේ හිතගත්ත පට්ට ගේම් එකක්. ඔයගොල්ලෝ කැමති මොන හරි ගේම් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඒවත් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන් ඔයාලා බලලා හරි සරල දේවල් නෙවෙයි. මේක සයිඩ් මිෂන් එකක් දැන් ඇක්ටිව් වුණානේ. ඒ ඉන්න මොකක් කරන්න බෑ. ඉන්ජෙක්ට් එකක් තියෙනවා. ආයේ මේ මගින් දාලා ගියොත් පොලිසිය පන්න කරා. ඒක වෙලාවට බලමු. මොකද මම නම් දැන් මේ අර මේක මගේ සාමාන්‍ය මේක Just Cause 2 එක මේ හොඳ ගේම් එකක්. මේකත් ගැහුවා. ඒක එච්චර රියලිස්ටික් ගතිය අඩුයි. මේක සාමාන්‍ය පාලමකට ගහලා බැලුවත්
ඒකත් අර දෙකට කඩලා වැටෙනවා. අර කේ වගේ ගතිය අනිත් ටේබල් එකත් මේකේ අමුතුම ටයිප් එකක්. අරගේ ජෙස්කෝස් 2 එක සාපේක්ෂව මේක 3 එක මාරවත් වඩා පොඩි ජෙස්කෝස් 4 එක. නේද? මොකද මේක රියලිස්ටික් ගතියක් වැඩි. අනිත් එක තමයි අර අමුතුම වයිබ් එකක් හදලා තියෙන්නේ. සාමාන්‍ය කියන දෙයක් නෑ. ඒක ගාලම් බාන්න මේක ආතල් එක. හැබැයි ඇත්තටම ගත්තොත් මම නම් කියන්නේ 2 එකට ගහන වඩා 3 එක ගහන්න. මොකද 3 එක රිකෝ දෙන ආතල් එක තරම් ආතල් එකක් නෑ මේක. මේක මෙන්න රිකෝ කැරක්ටර් එක දෙනවා රිකෝ. ඌ පට්ට ආතල් එකක් දෙනවා අපිට. මේ අමුතම තරම් අමුතු මිෂන් දියන්නේ. දැන් හරි දැන් ඉවරයි. දැන් කොහොමද ඉතින් මට ඇටැක් එකක් තියෙනවා. දැන් රිපෝට් එක දැන් තියෙනවා. මේ දැක්කනේ මොකද? වඩා හොඳයි. ඉස්සර කොටින්ට ගහන මම යුද්ධ ටැංකිය අනම් මන ඔක්කොම අරන් ගියා. දැන් මේ මම වගේ කිසිටියොත් නම් ලෝකෙම ගන්න පුළුවන් ගන්න. ඊටවට ගියා. අයියා කොහේ ගාන ගිහිල්ලා ගහන්න නම්. බෑක්කක් එන අමුතු ආදලයක් තියෙන කට්ටිය දෙල්ලන් කරලා බලන්න හොඳ ගේන්න. මේක මේ දැන් ආගත්ත නඩුව අර නේ මොකද උන්ගේ යනවනේ මේකෙන් තමයි කතා කර තැන් වලට දෙන්නේ. ලොකේෂන් කියන කතා කරන මෙතන ඉන්නවා කියලා කියන්නේ ඒ මම දෙන්නේ ඒ කවුද කාල් ගහන්නේ මොඩාරු නැද්ද ගැහුවේද අඩෝ ගැහුවනේ හාන්සි වෙන්නේ මොකද්ද ගැහුවේ මේ ගොයියා ගැහුවේ මේ ගොයියා යා මේ මොකෙල්ල ගහන්න ආච්චා ගන්න හිතන්න එපා මේ ඔයාලා ලොකු වැඩක් කරා කියලා නේ. වැදුනා යකෝ. ඒ කවුද ගැහුවේ? අම්මට හුඩු පිස්සු හැදෙනවනේ. මම හිතුවේ නෑ කොහෙන්ද වැදුනේ. අඩෝ අපි මේකේ ඉන්ෂන් එකක් පොරාදී අනේ තව තියෙනවා. ගම් මොමල්ලගේ අර තියෙන මම නිකන් පුපුරවන්න. Dispatch sending ground reinforcements to your position. This is dispatch. Request received. අපි බංකරේ අල්ලන්නේ. ඒ ලෑන්ඩ් එක තනිකර අපි අල්ල ගන්නවා. ඔය ටික ඔක්කොම කම්ප්ලීට් කරලා ඒ ලෑන්ඩ් එකේ කොඩිය දානවා අපේ. කියන අපි තමයි මේ කමාන්ඩර්. මේ කමාන්ඩර් කාර්යයේ තියෙනනේ ලෝගෝ එකක් තියෙනවා රිකෝගේ. රිකෝ කැරක්ටර් එකේ ලෝගෝ එකක් එක්ක දාපු කොඩියක් වදිනන්නේ කොඩිය මාරු කරනවා. ඉතින් මේ සම්පූර්ණ ෆුල් ඒරියා එකම මෙයාගේ යටතේ පාලනය. අන්න ඊශ්‍රායල් සහ රුසියා ඊශ්‍රායල් යුද්ධ. රුසියා මම හිතන්නේ රුසියා හරි මම කියනවා හරිද දන්නේ නැහැ. එයාලා වැරද්දක් වුණා නම් සෝරි කට්ටිය. ඊළඟට තව ඉස්සරහ හොඳ ගේම් ගේන්න බලාපොරොත්තු වෙනවා. මම මේ තාම අලුත් මේ ගේම් එකට පොඩ්ඩක් අරගෙන මට මේ අල්ලලා ගියා. පට්ට ගේම් එක අල්ලලා ගියා. මේ සාමාන්‍ය. මම මුලින් දැම්ම මේක PC එකට සපෝට් කරේ නෑ මට. ඉතින් තේරුන්නේ නෑ මට ඊට පස්සේ මුලින් දැම්මා. පළවෙනි පාර දැම්මා පස්සේ මේක එර එකක්. පස්සේ මේ මම හිතුවේ ප්‍රෝ එක වෙන්නේ නැති කියලා. එයා වැඩිද. පස්සේ මම කියනවා මගේ සොෆ්ට්වෙයාර් වල අවුලක් තිබිලා. ඒක හදාගෙන ආයි Windows එකේ එක්කම කරලා පස්සේ අඩෝ සොෆ්ට්වෙයාර් වල අවුලක් තිබිලා දෙන්නේ. ගේම් දෙකම වැඩ. මම පස්සේ කල්පනා කරා කොහොමද මගේ PC එක තාම හොඳයි නේද කියලා. නැත්තම් මේක ගහන්න මාරුයි. සිරාට මම කල්පනා කරා පොඩ වෙලා. අයියකෝ මම හිතුවේ අලුත් එකක් හදන්න වෙයිද කියන බයෙන් හිටියා සිරාට. මට සිරි ඒ ටයිම් එක ඇතුලේ මාක්කයි තියෙනනේ. අඩෝ මොනවද කියන්නේ බම්මුතුම
ඒ සෙට් එකත් අන්තිම ලයින් එකෙන් හදලා දෙන්නේ ඒවා. ඒක තප්පර ගානයි තියෙන්නේ. टाइम එක ඇතුළේ ඩිසේබල් කරන්න කියලා කියන්නේ. මේ ටයිම් එක මදි අප්පා ඩිසේබල් කරන්න. Chopper support to contact. හරි වැරදුනානේ. ඉතින් ආඩෝඩ වදිනවා. Sending additional ground forces to your location immediately. මොකක්ද මෙයාට තියෙන කඩන්. Locate the rebel immediately. Do not let him escape. බලමු. එහෙම තියනවාද කියලා බලමු. මැප් එකේ පෙන්නන්නේ නැහැ නේ අකෝ. මැප් එකේ නෑ කොහෙද මේ ගන්න මට උදේ වෙන ගන්න කොයින්ටර ජනතාව පවුවම ගහන්නේ බලමු කට්ටිය ලයික් කරලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ඊළඟට ගේන හොඳ සුපිරි ගේම් වීඩියෝ ඔයාලා කැමති මොන හරි ගේම් එකක් තියනවා නම් ටයිප් කර කමෙන්ට් එකකින් දාලා යන්න අනිවාර්යෙන්ම එකක් තියෙනවා අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන බලාපොරොත්තු වෙන අයවයි කොහොමද පොලිසිය දායවයි කොහොමද අපි ඉඳ කතා කරමු මට දැන් මේ කවුරුහරි දන්න හොයාගන්න බැරුව ඉන්නේ ඒ මේ දෙන ඒරියා එක මේක Target has left the area. නෑ අප්පා මේ ඒරියා එකේ බෝඩ් එකේ එන කොහෙන් වයිද යන්නේ කියන්නේ ලොඩිය නෙමෙයි කොඩිය නේ හරි සීන් එක තේරෙන්නේ දැන්නේ බෝඩ් නෙමෙයි කොඩිය ආයිතින් කොඩිය ගලවන්න අරක කරන්න කියලා හරි කරලා තිබ්බනේ හරි කරලා තිබ්බ ඒවා ආයි ඒවා කමියා කරගන්නද මම ඇක්ටිව් කරගත්තේ කොහෙන්ද දැන් බලන්න කලින් හිටපු දැන් තමයි අර තියෙන අන්න තියෙන ඔය තියෙන කොහොම පයින්නේ කොහෙද වැදුනා වැදෙන එක යයි කොහෙද කපන්නේ කොහෙද හු මට ඕන දැනට නෙමෙයි නෝ යන්නේ කීබෝඩ් එක පිස්සු වෙලා මවුස් එක පිස්සු වෙලා බුදු අමාරු වන්න තියෙන මේක ගන්න hari tunak ඉවර කරා තව දෙකයි තියෙන්නේ හරියට මේ දෙක ගාවට යන්න හරි බලමු තව එකයි ඊට පස්සේ අන් දුරම තියෙන එකට ගහන්න හරියට
හරියට පහම කරා. දැන් යන් මේ ඒරියා එකේ අන්තිම වැඩේට. මොකද්ද? කොඩිය දාලා මේ ඒරියා එක මගේ යටතට ගන්න එක. එහෙනම් කොඩිය නේද? Rico, bless you Haku. all you have done for us. From the general of our island and give Medici back. පොලිස් ස්ටේෂන් කියලා එකක් තියෙනවා නේ. හරි හරි. බලමු මෙහේ පොලිස් ස්ටේෂන් එක කොහෙද? හිතන්න බෑ බබ්ලා. පොලිස් ස්ටේෂන් ඉස්සරහවද නෑනේ. බලපං ගේම් එක තුනක් මුල් ලංකාවේ වුන්ද මන් දාප්ප මේ ජරා හැත්ත පරිසරයක් Easy. මේ තමයි පොලිස් ස්ටේෂන් එක තියෙන තැන. මේ කොහේ හරි තමයි තියෙන්නේ. පොලිස් ස්ටේෂන් එක පෙන්නපන් තියෙන එකක්. පොලිසිය අඩෝ බය නම් පොලිස් කාව ටික වරෙන්. අඩෝ මේ මම ඔබ මෙතන නම් වෙඩි තියටි ටෝක් කරන්නේ ඈ. පුළුවන් එකෙක් ඉන්නවා වරේ. ඔයකෝ මේ පොලිස් ස්ටේෂන් අවුස්ස ගන්නත් ඕනේ මට තමයි. අන්න ඇවිස්සුනා දැන් පුදුමයි. Engaging the target. All units converge on the following coordinates. Nice and clean. What's happening out there? Respond immediately. බලන්න පොලිස් ස්ටේෂන් එක කොහෙද කියලා පොඩ්ඩක්. යකෝ ඔක්කොම ගහලා හාකෝ හාවෝස්ද මොකක්ද නේද? හාවෝස්ද මොකක්ද එකක් තියෙන්නේ. කොහෙද යකෝ පොලිස් ස්ටේෂන් එක? තේන හත්ලාමක පාටක් නැහැ පොලිස් ස්ටේෂන් එක නේද? තේරෙන්නේ නැහැ බා. මම මේ මෙච්චර හොයනවා. පොලිස් ස්ටේෂන් එක මට පේන්නේ නැහැ මොකද මම. උඩම නේ ඉන්නේ. ඔය ටවර් එකට යන්න බෑ. එච්චර යකෝ මේ මට. බලන්න. චුට්ටක් වතිලා බලන්න. නිකන් පොලිස් ස්ටේෂන් එක කොහෙද තියෙන්නේ? නිකන් එහෙම එකක් මේ පැත්තකට තියෙනවද? බොම්බ දාන්න එපා උයි. අය යන තැන මේක වෙන්න ඕනේ. මේ තියෙන්නේ මේක තමයි. මට හිතුණා. දැන් දැක්කේ. හරියට. මම දැක්කේ. දැන් බලන්න. Understood. We are providing additional manpower at your location. Let's go. All units on alert. Re-establish visual contact. Reports of violence in the area. All units converge.
පඩන්න මට විස්තේ යන්නගේ ලොබ්ල ඉවර ගන්න ඉෝනේ යකෝ කවුත්තු එන ඒ ටින් එකත් මට එන කරා දුකයි අප්පා මම තාම හොයාගන්න බැරුව ඉන්නේ ඒ අදාළ තැන ඊට අදාළ බාධා මොකක්ද කියන්නේ ඇඳුමට මොකක්ද වන්ද අබ්බක් කියනවා ඒ හිතත් පට්ට ආතල් අඩෝ ඔක්කොම මේකේ ගේම් එක මාත් ලෙක්චර් එක කියන්නේ වෙන මොකුත් දන්නේ නැහැ ආවට කියන්න තේරෙන්නේ නැහැ ගහපල්ලා ගේම් එක ගැව්වොත් ඉතින් ආතල් තමයි ගියේ නැත්නම් මේ ආතල් එක ගන්න නෑ මේ ගොඩාක් හිතියට එන්නයක් ගන්න පුළුවන් ඩෙස්ක්ටොප් ස්ටෝර් එකේ මට මේක බෝඩ් නාත් තියෙනවා Visual contact. All units, fan out and search. තාම හොයාගන්න බැහැ අප්පා. මේ කතාවලා ගාම මේ බංකරේ අපිට ඕනේ. ඉන්නේ මට ඕනේ. Additional support has been approved. We should reach your location shortly. VIP All units on alert. Re-establish visual contact. මේක මේ 1000 cc එකක්ද දැන් මේ බයික් එක දැම්මාලා මේ මට බයික් එක පෙන්න අඩ දාන්න කියන්නේ මේක 1000 cc නම් දුකකුත් නෑ මේ යන්නත් බෑ යන් කන්දක් කියන්නේ මේකට මේ මොකද්ද පොරදියේ මාළු බන අම්මට උඩු ඇද්දපන් වණ්ඩිය අර ඇලෙන් අල්ලන්න ඕනේ බං රතු නතර බයික් කැප්පලගේ ඇලේ කරලා ගන්න අන්නේ ලයින් එක මේකත් දියලා බයික් පදින්න නම් ඉතින් ඉතර ඒක ඇට යන්නේ නෑ Come in. Is anybody left out there? Damn it. දැන් මම බැලුවා මේ මගුල ගහන්න හොයා ගන්න අන්තිට හොයා ගන්න එකක් නෑනේ අපෝ අපි හරියන්නේ වහාම අපි එතනින් පිටත් වෙනවා කියන්නේ පොඩ්ඩක් නෙමෙයි හරිද මොකද මට හිතු මම දැන් ඔයාලට කියන්නේ මට හිතුම දෙයක් මේක කරනවා හිතනවා වගේ නෙමෙයි කරනවා ඔයාලා දැන් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ෂෙයා කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියන් ඉන්න අය ෆලෝවර්ස් 100 උනේ ගම මම ඔයාලට දෙනවා මෙන්න මේ ජස්ට් ක්ලෝස් ගේම් එක ෆ්‍රී ඊළඟ මම කියන ගේම් එක ඩෙසර්ට් ක්‍රීම්ද මොකක්ද ක්‍රයිම්ද මොකක්ද කියලා ඇතුනේ අන්න ඒක මාර ආතල් ඒක දැන් අරට ෂැඩෝත් නෙමෙයි මොකද්ද අමුතන එල්ඩරින් ටයිප් එකට යන්නේ ඒක කියනවා ඒක ගහමු කට්ටිය ඉදාටත් දෙන ඔෆර් එකක් ඒකම ඒ ගේම් එකත් ඔයාලට නිකන් දෙන්න මොකද කොල්ලෙක්ගේ ආදාවක් තමයි ඔරිජිනල් ගේම් එකක් බයි කරලා අරන් දෙල්ලම් කරන්න මොකද එයාලත් අද අපිත් අපි මම පොඩි කාලේ මට ඔරිජිනල් ගේම් එකක් දෙන්න තියා කිසිම කෙනෙක් නැහැ මේ සත්තයි විලාට කියන්නේ මම බස්සේ හම්බ කරලා තමයි ටික ටික එකතු කරලා ගේම් ඔරිජිනල් ගේම් පළවෙනි එක ගත්ත රුපියල් 3000 එකතු කරේ ඒ දවස්වල මම පොඩි කාලේ එකතු කරලා ගත්තේ අර ආසෙත් දන්න දේ ඔක්කොම ආසම ගේම් මොකක් හරි පිටුර වගේ වර්නින් කියලා ඇල්ලලා දෙනවා මේක උත්තර දාන්නේ දැන් GTA එක තමයි මම ගත්තේ GTA dan GTA 6 පවා එනවනේ ඉස්සරහට ඉතින් ගත්තේ ඉතින් ඒකත් ඒක නම් මගේ ගහන්නත් බැහැ ඒක මම ලෙවෙත් දන්නවා
ඒක නම් ගහන්න බැරි වෙයි. ඒ වුණත් මට පුළුවන් ගේම් සෙට් එක වාරට පුළුවන්. මම ඊළඟට ගෙන ගේන්න අනිවාර්යෙන්ම උගලන්ට දෙනවා. ඊළඟට ගේන්නේ හෙඩ් ක්ලොස් එක අපි CS එක ඉවර කරනවා. මුළු කතාවම ඉවර කරලා ගාම අපි ටයිමින් දෙකට ඒක මාට ෆ්‍රී වෙනවා. අනිවාර්යෙන්ම. ඒකත් හරි ගියෝ එක දෙන්න. කෝඩ් වැදුනා වදින එකයි වකුගඩු ඇඹරෙන්න. චකෝ රිකෝට ඔහොම ගහන්න ඔච්චර හතුරු ඉන්න ඕනේද අප්පා? කෙරීම ගැහිල්ල එක නම් පිස්සුද අනේ වන්දා. ඕ මාර ගැහිල්ලක් ඒක. කොහෙද මේ අපි මේ ගාව පොයින්ට් එක මේකනේ නැච්චන්න ඕනේ මේ. බලන්න ඕනේ කොහෙන්ද? වැදුනේ කොහෙන්ද කියලා මට තාම හිතා ගන්න බැරුව මේ ඉන්නේ. මේ කවුද මේ මල්ලි මේ අල්ලන? පොඩ්ඩක් සාමකාමී වෙන්න අරිමුකෝ බලන්න. අඩෝ ආයතනේ මන්නේ. පගා පැල්ගෙන යන මොකද ෂොට් එකෙන් යන්න. අපි මේ මිෂන් ලොක් බලන්න එල්පා කියන්නේ ලොක් මිෂන් වල යන්න බෑ කියන්නේ. ඒ ගේම් එකම කියන්නේ ලොක් මිෂන් එකෙන් ඩොට් දාන්නේ. හරි ගියන් කහ අලියෙක් නැද්ද බලන්න. කහ අරගෙන කහ බොනෙක් බං. lock I got lock mission fast level එකක් දාලා do you can't Additional troops inbound. if you want I can't do We are this sending ground support. මෙතන දෙනවද නැද්ද එච්චරයි යන්න යන්න කියන්නත් පායිද මම මේ පන්නේ ගන්නවා හරියන්නේ Additional troops inbound. ඒක ගන්න කිව්වා. දොර ඇර. Let's do this.
අඩෝ වගේ. බලමු අරකට යන්න බෑ ඒක ලොක් මිෂන් එකක් ගහන්න කියලා තමයි එහෙම සීන් එන්නේ බා හිතා ගන්න බැරි තැන් වලින් වදින්නේ ලොක් එක අයින් කරන් වරින් කියලා කියන්නේ කොහෙද මේ පොලිස් දන්නේ මෙච්චර ඊළඟ වේ පොයින්ට් එක මේක ඊළඟ ප්ලේස් එක ඕක ගහන්න ඕනේ මචං පොඩ්ඩක් ඉඳන් මේ ගහන්න ඕනේ අඩෝ මේකේ ඔයාලට කියන්න දෙයක් තියෙනවා හරිද මම මේ ආතරම පාර්ට් එක මේකේ ඔන්ලයින් එක පිස්සු වැදෙන ගහන්න මොනේ අඩෝ අපරාධිතෙන් ආජීවියක් නැති කියන්නේ චාටර් සීන් එක නේ ගහන්න ඉස්සන් Target is at large. Re-establish visual contact immediately. Who's next? This is dispatch. Target is still at large. Find him. දන්නේ නැහැ මේ දැන් මෙච්චරයක් try කරලා අත්හා ගන්න බැරි වුණානේ බා. Plan out and search. වැඩි වෙන්නේ මේ ආයෙත්. ඒවයින් තමයි සීන් එක තියෙන්නේ. දැන් මේ ටිකක් තේරුනේ. යන්න ඕන මුන්ගේ බඩුත් කඩන්න ඕනේ බා. අපේ බඩු දාන්න. Initializing search මේ protocol. ඒ Find the රට්ටපත් target as soon as අයින් possible. කරනවා. මම කිරෙන්නේ බා. එන තනිකර විනාශයක්. මුලින්ම මිනි ඝාතනයක් නෙමෙයි. ජරාවටම බල්ල ගන්නවා වගේ ආවන බෝම්බ වලට පහිප් වලට ඔක්කොටම කියලාගෙන යන්න තියෙන සීන් එකක් තියෙන්නේ. මේක ඇතුලේ එකක්වත් තියන්න බෑ කියලා කියන්නේ. මේකයි. ඔයාගේ ඉතිරියක් තියන්න එපා. ඒකයි කියන්නේ. යකෝ මම කලින් දන්නවනම් මෙලාට ගාලා බා. එහෙනම් මේ ඔක්කොම වඩා ගන්නවා බං. බලපන් තේරුන්නේ නෑනේ. බලපන් හොඳට මොකක් තියනවද කියලා. කියන නිසා තමයි ලෙවල් පාස් එක යන්න බැරි. අපෝ මේ AC එකක්වත් කියන්න දෙන්නේ නැහැ නේ අපෝ අපිත් මට මිනිස්සයා ගේම් එක හදපු කෙනාත් සම්පූර්ණ වැරදි කරන කත වැඩේ වැරදි. එන අවුල් අවුල් කියන්නේ පට් අවුල් මොකද ගේම් එක අරවල ඒ බිඩොට්ට පයින්නේ I'm here. සෙට් එකක් තිබ්බනම් ඔයාලට තව 40ක් මට බෙදන්න තිබ්බා. සෙට් එකක් නැහැ නේ බා. මම හරි සෙට් එකක් තිබ්බනම් මම හිනා 40ක් දන්නවා සෙට් එකෙන් ගන්න. Hey, what's the matter, guy? Dalah. Not good. Oh, not good. This is dispatch. Request received. Reinforcements en route. Ini polisi ya. Ini polisi lah.
ඇරි ඒ වගේ දෙයක් හරියන්නේ. අපිට This is dispatch. Come in. Why is no one responding? අර මේ ටැක්නේ ඇස්වල වල තියෙනවා බන් ඩයිනමයිට් එක මොනවද තියෙන්නේ. ඒවා ඒවා ගහන්න තියෙන්නේ. වෙන මොකුත් නෙමෙයි. යාවට ගෙවල් පාතවල ඩයිනමයිට් හරි මොනවයි පොඩි පොඩි දේවල් තියෙනවා. ඒවට ෂොට් එක දෙන්න තියෙන්නේ. බලන්න උඩ තට්ටේ මොනවද මේ හොය ගහන්න තියාගෙන එහෙම අර තියන්නේ බා. උකුරන දරව්වේ. ඒවට දැන් පාර දෙන්න කියන්නේ යා. බඩුවක් දැක්ක. මේ කල්පනා කරන දැන් තව ගහන්න කොහෙද තියෙන්නේ අර දැන් අච්චර තිර වුණා ඒ වයින් තව ඒ වගේ ආවිත කොහෙද තියෙන්නේ අප්පා මහා කරුමයක් වුණා මේක දැන් චාටර් සීනයක් වුණා අප්පා ඒ අබුද්දස්සක ලබුත් පිටකේ උගගේ කාලකන්ණි බැල්ලියෝ තමයි ඇත්තටම තේරෙන්නේ නැහැ මේ ටික ගුරුව ගන්න දාන්නවා එතනින් I need to be careful. මගේ මේ මාම කයි කියන්නේ අපේ හිනමව කාලේ පස්තියදු කාලේ විභාග ලිව්වා පාරේ සමත් වුණා ඉහළින් මම හරි දැන් ටිකක් මතක් වුණා කලින් පාර ඔයායක් තිබිලා Hang in there, ground team. Rebel activity reported. Get to the following coordinates immediately. All units, find the rebel. Pursue aggressively. The target escaped. Return to your posts. Gonna go any second. අඩෝ ආතල් එකේ බිත්ති වලට හොට් එක දෙන්නත් තිබිලා බා එන්න මේ දැන් අඩෝ ආසි පාර මම හිතුවේ නෑ බිත්ති වල පාර දෙන්න ඇති කියලා අඩේ බිත්ති ගලවන්නත් තිබිලා මේකේ අසයි වැඩ දැන් බලමු බිත්තියට ඇටැක් එකක් දීලා බිත්තිය ඇදලා ගනින් මේක පල්ලං හප්පමු හප්පලා බලමු
බලමු මේක පත්තු කරන්න මෙන්න මේ බෝම්බයක් තිබ්බ මේ හරිය. හරි වැඩේ හරි අර මොටාර පාරක් දෙන්න තිබ්බේ අප්පා රාජු මොටාරයක් දැන් මොටාරයක් හොයාගන්න වෙන්න කියන්නේ. හරි කොහමද මේකද ගහන්න බා. දැන් ටිකක් සීන් එක අහු වුණා. අද බලාලා මේකක් ගහගන්න තියෙන අමාරුවක් මේක ගැන ඔයාලට ඒක තේරෙනවා ඇතිනේ කලින් කොහොම ඇද්ද කියලා මේක දෙන මේ ගෝපුන ආදල් වැඩි අප්පා මේක මෙච්චර ට්‍රැක් අප් අයිනවා මේ ගුලේ. එච්චර මෙතනත් බෝම්බ දෙයක් හදන්නේ මටම නැත්තම් බෑ. polisi ayawan ඇති අප polisi ayawan මේක දැන් මේ දෙක පිටුවන ඩොක් ගාලා තමයි ඊට ලොකු ගණන් බලන්න. Is anybody left out there? Come in. හරියට හරි. ඒ බිත්තියෙම පළුවක් කැරියා. එක්කනේ කොහමරි ගැව්වනේ කොල්ලා වැඩ්ඩා කියන්නේ නිකන්ද කියන්නකෝ. මම ආයි වැඩ්ඩා කියන්නේ නිකන්ද ගේම් එකයි. දැන් කොහමරි ගානවා. නිකන් එකක් දාගත්තට පස්සේ කතාල්ලා ගියලා ආයෙ ගැව්වනේ. කැරි පොලිසිය නේද උඹලා ටොක් ටොක් ගණන් උඹ වගේ ඒෂේ විත්තු අපිට ගණන් නැහැ. අපි බලව ගණන් ගන්න නැහැ. බය මේකට චූ කොල්ල විතරයි. ගණන් උඹ මුටි කවුද කියලා කොහොමද අපිට මේකේ සතුරු බලවේග අපි ඉන්නේ කොහමද සතුරට තමයි. මේ කතාවට අනුව නම් අපි අමුතුම ටයිප් එකක් බක් කමාන්ඩ් එකේ. කොහොමද මේ කතාවට මේක මේක මම ගහනකොට දැන් මේ ගහනකොට උඹලා කතාව තේරෙන්නේ නැහැ. කතාව මේක මේක හදලා තියෙන අන්රෙල්ලා engine එකෙන් Target lost. 3.0 ද මොකක්ද කතන්දරයක් තියෙන එකකින් හදුවේ. මේක just close 2 එකට තිබ්බා. එයාගොල්ලෝ just close 1 එක හදනකොට තිබ්බා. ඒගොල්ලන්ගේ කේබල් එකේ මොකක්ද පොඩි ගැටලු වගේක් තිබ්බා. ගේම් එක ලොකු ගැටලුවක්. හරි ඒක නිකන් ඇත්තට රියලිස්ටික් නෑ. ඒකේ පොඩ්ඩක් මාකට් එක අඩුයි. ඊට පස්සේ 2 එක හරිවා. 2 එකෙන් තමයි පොඩ්ඩක් මේ ගේම් එකක් මෙහෙම එකක් තියෙනවා කියලා දැනගත්ත මිනිස්සු ටික 2 එකෙන් 3 එකට ආවස්සේ කොහොමද දන්නව ගොඩක් අය 2 එක ගහපු එකේ 3 එක නොගහා ඉන්නේ නැහැ ජීවිතේට. ඒක සිස්ටම් එකක්. මොකද ඔයාලා අමුතුම අනුතුම වයිබ් එකක් තියෙන ගේම් එකක්. මට හිතා ගන්නත් බෑ මොකද මේක එච්චර අමුතුම මේක නිකන් මම මෙහෙම හැම ගේම් එකකටම මම මොකක් කියන්නේ නේද පොඩක් හැමදේම එකම ටයිප් එක විදිය තිබ්බට මේක තමයි අමුතු ගේම්. මේක අමුතු ගේම් කියන්නේ ඒක ලස්සනයි අතන ගන්න තියෙන විදිහට ගත්තාම Fight on. මේක එහා ඔය ඒ කියන්නේ මෙයා එන්න දැන් මෙයාගේ තියෙන ආයුධ තියෙන අතේ පයේ තියෙන කේබල් බැටරි සූට් අන මම හදිස්සියට ගන්න තියෙනවා. කබා ඔක්කොම ඊළඟට දිනු කරලා තියෙනවා. දැන් මේකේ ඇඩ්ජස්ට්ලස් ටූල් එක මම ගහුවා ෆුල් ස්ටෝරිය ගහුවාම ඒකේ තිබ්බ එක දෙයක් තමයි අඩුපාඩුවක්. දැන් අපි දැන් මේ කේබල් එක දාලා වාහන දෙක එකට හැප්පෙන්න අදිනවා. ඒකේ මොකුත් එහෙම නෑ අර ගහ යනවා. පුළුවන් තරම් ආරක්ෂා වෙන්න පුළුවන් එකෙන් තව යන්න බැරි තැන් වලට බිල්ඩින් දෙක තුනකට ගහලා දෙපැත්ත ඉස්පාඩ යන්නේ. අයේටම ඒලා ඉතල ගිහිල්ලා ගහ ගන්න පුළුවන් නැත්තේ. ඒ යන්නේ කාටල ගන්න. කොහොමද බං මේක ගහද්දි ස්පයිඩර්මෑන් ගේම් එකෙන් ගහනවා වගේම තමයි එහෙනම් ආතල්ලයක් දැනෙන්නේ කියන්නේ. ගහන එකට පාටල. අර පොඩි වෙනසක් දෙන්නේ පොඩි වෙනසක් ලොකු වෙනසක් කතා කරන්න තරක් නැහැ. ඒකටම ෆෝන් කරන් ආවයි. ඔන්න ආගන්න. කොටම ගොඩක්
යදුනා යකෝ බඩ බොක්ක හිල්ලෙන්නේ ස්නයිපර් පාරක්. පටන් ගත්ත ගමන් ඔයගේ අවජාතක වේස පුත්තු. කොහේ කරි පාත් වෙනවා රිකෝගේ බඩ. අනේ මගේ රිකෝ. අනේ ඉන්න. අම්බෝ රිකෝ. හරියන්නේ නැහැ රිකෝගේ අන දුන්නා රිකෝ දේශය සඳහා දැන් රිකෝ බල්ලෙක් වගේ පැත්තකට දැම්මා. බලන්න මහා අවජාතක ඒක කියලා මට බඩ ගාලා යනවා මෙතනින් විතරයි කියන්නේ. Hostile contact. All units converge on these coordinates ASAP. අපි යනවා අඩෝ අංකරයට යනවා. ඒ බලමු නෝ ටෝක් ගන්නද? Tidur aneh ini udah. Ini katai bukan di mana ada. Oh ini dari mancian. Katawaගෙන පුකත් ගන්න බල් වගේ දැක්කම මම මේ ගාලිය රැක්කා. ගාලිය කියනවා. අල්ලනවා මම. බුලට් එකක් බලන්න. Oh my god. අයියෝ වහයි වැදුනා බං. මේ මොනවද මේ කඩන්න තියෙන්නේ? දන්නේත් නැහැ. පැත්තෙන් තියනවා මොනවද මේ ටික ගහගෙන ගලයන් කියලා. તો ගහන්නේ තනියෙන්නේ. එකෙක් එන්නේ නැහැ කරිය. අන්තිමට ගහේ වුණ පස්සේ එනවා නිල් පාටින් කබ ඇඳගෙන මුගේ ගෝලියෝ බයිලෝ ගෝල බාලියෝ මොන කබරයද කියලා කියාගෙන. ඒක වැඩක් නැහැ. එතකොට ඉතින් රෙන්ඩ් දෙවිද විතර. ඒක වුණ පස්සේ නම්
අර පැත්තට යන්නත් වෙනවා මට. මේකයි නොකිය තියෙන සීන් එක. මේ පහෙන් කියනවා නේ නිකන්. Strike team inbound. මම නිසාම මගේ අරක ගහනවා ඇත්ත දිගන්න පින් යන්න ශික් කට්ටිය කරන්න දෙයක් නැහැ වීඩියෝ එක පොඩ්ඩක් දික් වෙයි චුට්ටක් දික් වෙයි මම දැන් මේකෙන් පස්සේ අපි වීඩියෝ රිවර්ට් කරනවා කට්ටිය සෝරි වෙනවනේ වීඩියෝ ටික ටිකක් දික් වෙයි අපි පොඩ්ඩක් වීඩියෝ එක හදනකොට පොඩ්ඩක් වීඩියෝ ස්කිප් කරන්න. චුට්ටක් ස්කිප් කරලා දාන්න. ඔයගොල්ලන්ට පොඩ්ඩක් Target locked.
මේක පිස්සු වැඩනවා මොකද පුළුවන් නම් අලි විල ගන්න පුළුවන් කෙනෙක් අරගෙන දාන්න පාට ආගෙන වල හිටින විද්දවල රියලිස්ටික් එකක් අන්නෝ වයිබ් එකක් දැනෙන්නේ අම්මලා මේක ඇත්තටම මම දැකලා ආසනාවට වෙලේ ගත්තා කියලා ඉතින් නැත්නම් ටිකක් කායි ගන්න දෙන්නේ වෙලාවුත් නැහැ ඩක් මම මොකද ඉස්සින්න පැත්තදී එනත් අඩි බලන්න bulan manannya aja ini lagi aku kan lalu lihat dan ada malah tidak ada yang kita rekomendasi malah semua lagi Karima Jahiliya karena Jahiliya nih manang ini jangan orang negatif jangan aja datang badan aduh balapan hari nan මේ දාන්න මොකද හැබැයි තාතාලේ පොලිසිය දෙකක් නරක වැටුණා මොකද නරක වැටුණා හරි කාලියලා පොලිසිය 100ක් අඩෝ මහන්නේ නෑනේ මට යුද්ධ ටැංකුවෙන් ඉඳවත් නෑ මගේ දෙන්නේ හදාගත්තා නම් ඇතින් වෙයි යුද්ධ කරන්න. බලලා මේ කොල්ල ගහන ගේම් මගේ දාන්නේ මම කෙලි කතා කරලා කියන්නේ. Dia boleh ke huwa ya ane din menna meken boleh gahan diya ya dene ini dia neba meken allan dina uda karun පුළුවන් බං ඉතින් හරි ගියේ නෑ ඇඩේ සීනේ බෙල් වුණා අනිත් කොහෙදක්වා aduh වැදුනා තුනත් පේලුණා යකෝ
කරන්නේ. කොහෙද දන්නේ බං? කොහෙද දන්නේ දාන්න අනිත් කොහෙද යාළුවා දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න ඕනේ. මට දැන් මේක ට්‍රැක් කරලා බලන්න. මේකත් දාලා. දැන් මචංලා මගේ ඇහත් තුවාලෙලා බද කැපැත්තෙන් ඇහ අන්ද හඟුළු වෙනවා හොල් ගාලා මොහරි වෙලා ඒකටත් ගන්නවනේ පොල්ලනේ
ටෝයිලට් එකේ ෂොට් එක ගන්න. ඒ මොකද ගන්න දරුවෝ ඉන්නේ. නම් කරයක් තියෙනවා. බලන්න මෙතන නම් කරයක් තියෙනවා. ගමන ප්‍රේම ලඩන නිකන් දිස්සන්ට ඇදියා වගේ නේද? අර ඉදානේ ඒ වගේ සීනයක් තිබ්බේ වගේ වයිබ් එකක්. Who's next? තේරෙන්නේ නැති නේ මට නේද කොහෙද ගන්නේ? බලන්න මැප් එකේ දාලා ඔය තියෙන. අයියෝ මෙතනනේ අපි රඟදලා තියෙන්නේ. යා. දැන් අපිට ගේම් එක කරගන්න පුළුවන්. ලයිට් එක ඉවරයි. ලයිට් එක ඉවරයි. මරහරි ඉවරයි. එක ටාගට් එකක් තව කොහෙද තියෙනවා. මේක තමයි මම ගන්න බැරි නේ ඉන්නේ. ඒක කොහෙද යන්නේ ආවද?
මරි හොයාගන්නත් එපා කි. තේරෙන්නේ නැහැ මේ මෙච්චර වෙලා හිටු ආවන්නද